හලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඇත්තටම මට අද මාරම සතුටු දවසක්. මම ඔයාලට ඊයේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඇත්තටම ගොඩක් කට්ටිය යම් සෑහීමකටපත් වෙන්න පුළුවන් ප්‍රමාණයක් බලලා තිබුණා. මොකද මම තාම මේකට ආධුනිකයි. ඉතින් එහෙම බලද්දි මගේ YouTube එකේ මම දාපු අනිත් වීඩියෝත් එක්ක සංසන්දනය කරලා බලද්දි ඒ වීඩියෝ වල ඒ views ප්‍රමාණවල් මට අරගන්න අවුරුද්දකට විතර ආසන්න කාලයක් ගියා. නමුත් ඇත්තටම කියන්න හරිම සතුටුයි. ඒ ලැබිච්ච ඒ අවුරුද්දකට ආසන්න කාලයක ලැබිච්ච ඒ views ප්‍රමාණය මේ ගෙවිච්ච පැය 24 තුල ඔයාලා මට ලබා දීලා තියෙනවා. අවංකවම සතුටුයි. ගොඩක් ආදරෙයි මම ඔයාලට. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. හැමදාමත් ඔයාලත් එක්ක මේ විදිහට මම රැඳෙන්න ඕන කියන එක මට දැනුණා මේ ගෙවිච්ච පැය 24. ඉතින් ඇත්තටම අලුත් ගීතයක් දෙකක් ඉස්සරහට කරන්න අදහස් කරගෙන ඉන්නවා. නමුත් මේ යන කාලේ මේ යන වෙලාවත් එක්ක පොඩ්ඩක් අපහසු තත්ත්වයක් තියෙනවා අලුත් ගීතයක් කර ගැනීමට. ඉතින් එහෙම අලුත් ගීතයක් තුලින් නැවතත් ඔයාලා ඉස්සරහට එනකම් මම හිතුවා මගේ පුංචි අවදියේ ඉඳලා මම මේ දක්වා ආපු ජීවිත කතාව ඔයාලට කියන්න ඕන කියලා. ඉතින් මගේ කුඩා අවදිය මම මගේ අම්මා, මගේ සහෝදරයෝ, මගේ නෑදෑයොත් එක්ක ඒ ලස්සන ගමේ ගෙවපු ඒ සුන්දර අතීතය, මගේ කුඩා අවදිය, ළමාවිය, ඉතින් හැමදේම විවිධ හැල හැප්පීම්, බාධක කම්කටොළු ජයග්‍රහණ මැද්දෙන් මේ ආපු කතාව. ඔයාලටත් යම් දුරකට මගේ ජීවිත කතාවෙන් යම් දේවල් ලබා ගන්න පුළුවන් වෙයි කියන එකත් මම හිතුවා. ඉතින් මේ වෙලාවේ නිකන් ඉන්නවට වඩා හොඳයි කියලා හිතුණා. එහෙම දෙයක් හරි අරගෙන ඔයාලා ගාවට එන එක. ඉතින් හැමදාම මගෙත් එක්ක මේ විදියට රැඳෙන්න කියලා ඔයාලගෙන් ඉතාම ආදරෙන් ඉල්ලලා සිටිනවා. මට ශක්තියක් වෙන්න, මට ආශිර්වාදයක් වෙන්න කියන එක මම ඔයාලගෙන් ඉතාම ආදරෙන් ඉල්ලලා සිටිනවා. යම් දෙයක් කියන්න හිතුණා. නමුත් එපා. ඒ කතාව අතරතුරදීම ඒ දේවල් මම ඔයාලට කියන්න. ඒ දේවල් මේ වෙලාවේ කිව්වොත් එහෙම ඔයාලා මගේ කතාව අහන්නේ. හරි? එතකොට වැඩක් නෑ මං කියන කතාවේ. ඉතින් මගේ ජීවිත කතාවේ ගොඩාක් දේවල් තියෙනවා. සමහර විට දරා ගන්න බැරි අපහසුම අවස්ථා තුල පවා මගේ දරා ගැනීම එක හිතද්දී මටම පුදුමයි මං කොහොමද ඒ දරා ගැනීම ඒ හැම දෙයක් එක්කම මේ ජීවිත ගමන මේ ජීවන ගමන කොහොමද මං ආවේ කියන එක. ඉතින් අනේ හැමදාමත් ඉන්න මට ශක්තියක් වෙලා මං ඉක්මනට මගේ ජීවිත කතාවේ පළවෙනි කොටස ඔයාලට අරගෙන ඉක්මනට මං ඔයාලා අතරට එන්න. හරි? ආදරේ ඔයාලා හැමෝටම හැමදාමත් ඉන්න මගෙත් එක්ක මට ශක්තියක් දෙන්න මං ඔයාලගෙන් ඉල්ලන්නේ එච්චරයි. ඔයාලා හැමෝටම ආදරේ. බුදු සරණයි. හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.